දැන් රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවනේ. තෙල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඩොලර් එක ඉහළ යනවා වගේ ලොකු ප්‍රශ්න තියෙනවනේ. ඒවා දෙගුණ තෙගුණ කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් සිරිපාදේට කේබල් කාර් හයි කරන්න. මොකද දැන් තියෙන ප්‍රශ්න මදිවටද ඔය වගේ ප්‍රශ්නයක් දාගන්න කියලා තමයි අහන්න තියෙන්නේ. මොකද සිරිපාදේ කන්ද කියන්නේ සංවේදී පරිසර පද්ධතිය. ඒක අපිට අයිති ගන්න මේක දෙවියන්ට අයිති දෙයක්. මොකද සුමසන්දීන් ප්‍රදාන දෙවිවරුන්ට තමයි සිරිපාදේ කන්දේ වර්තමානයේ වුණත් අතීතයේ වුණත් අයිතිය තියෙන එක අපිට ඕනි දේවල් කරන්න බෑ. මොකද දැන් කේබල් කාර් හයි කරන්න කියලා යනවා මම දැක්කා නිවුස් එක සිරිපාදේ නායක හඳුරුත් කියනවා මේක හොඳ වැඩක් කියලා. උන්වහන්සේ කියනවා හැරමිටි පාන් දක්වා හරි හයි කරාට කමක් නැහැ කියලා. නමුත් මම කියනවා එහෙමවත් ඕනේ නැහැ. මොකද සිරිපාදේ නායක හඳුරන්න සිරිපාදේ අයිතියක් නැහැ. උන්වහන්සේ බාරකාරය හාමුදුරුවෝ විතරයි. ඇත්තටම සිරිපාදේ අයිතිය තියෙන දෙවිවරුන්ට. ඒක නිසා මහාංශ ලෝකයට අපිට ඕනි විදිහට ඒවා වෙනස් කරන්න බෑ. දැන් අම්බුලු ආවේ කේබල් කාර් දාන්න යනවා. අපි ගොඩක්ම කැමතියි ලංකාවේ ඒ වගේ දේවල් වෙන්න ඕනි. මොකද රට දියුණු වෙන්න ඕනි. සංචාරක කර්මාන්තය දියුණු වෙන්න ඒ වගේ දේවල් කරන්න ඕනි. නමුත් ඒක අපි කියන්නේ සිරිපාදේ කන්ද පාවිච්චි කරන්න එපා කියලා විතරයි. වෙන ඕනි තරම් දේවල් පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ. ඕනි තරම් කඳු තියෙනවා. පිදුරු තලාගල තියෙනවා. කිරිගල් පොත්ත, තුඩුපොළ වගේ උස්ස කඳු ගොඩාක් තියෙනවා. ඊට අමතරව ඔය ඌව පැත්තට වෙන්න, වදුල පැත්තට වෙන්න තියෙනවා හපුතලේ වගේ කඳු. ඒ වගේ ඒවාට ඕනි දෙයකට නකලස් කන්ද ඒ වගේ එතනින් එහාට ගියාම නැගෙනහිර පැත්තට තොප්පිගල වගේ ඊට අමතරව ඔය රක්වාන පැත්තේ කන්ද තියෙනවා. අපේ පැත්තේ තියෙනවා. ඕනි ඒ කියන්නේ රත්නපුර පැත්තේ තියෙනවා. ඕනි කන්දකට දැම්මට කමන්නේ මම කියන්නේ සීපාද අඩවියට විතරක් මේක කරන්න එපා කියලා. වෙන ඕනි තරම් ලංකාවේ ඕනි තරම් කන්ද තියෙනවා. ඕනි තැනක දාන්න ඕනි. මොකද අලුත් අත්දැකීම ලංකාවේ තාම කේබල් කාර් එක තැනකවත් කොහෙවත් නැහැ. අම්බුලාවේ තමයි මුලින්ම හයි කරන්න යන්නේ. සතුටුයි. ඒ වගේ දේවල් වෙන්න ඕනේ. නමුත් අර අපි කියන්නේ සිරිපාද පාවිච්චි කරන්න එපා මේකට. ඕනි තැනක ඕනි විදිහට දැම්මට කමක් නැහැ. ඒක වෙන්න ඕනි දෙයක්. නමුත් අර සිරිපාදේ කන්ද මේකට පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ අපිට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඉස්සරහට දැන්ට ගාණක් නැතු වුණාට. මොකද මේ දෙවියන්ට අයිති පරිසර පද්ධතිය අපි විනාශ කරන්න හොඳ නැහැ. සිරිපාදේ ගිහිල්ලා දැන්ටමත් විනාශ කරලා තියෙන පොලිතින් දාලා අර වගේ ප්ලාස්ටික් බෝතල් අර මේ ගොඩක් දාලා බලන්නකෝ අර මේ සාමාන්‍ය 60 පාරින් යනකොට මේ තියෙන ඉටිකටු පාන ඒ ටිකේ කොච්චරනම් තියනවද කියලා ප්ලාස්ටික් එතකොට පොලිතින් වගේ දේවල් ඊට අමතරව මළුවේ සාමාන්‍ය අර සිංක් එකක් තියෙන සාමාන්‍ය අපි අර පළතුරු අපි සාමාන්‍ය පූජා වට්ටියක් එහෙම යනකොට ගියාම ඒකේ අර පළතුරු හිම සුද්ධ කරන තැනක් තියෙන අර පලාවදල පාට බහින තැන එතන තියෙන පල්ලම බලන්න ඕනේ තනි කර තියෙන පොලිතින් දැන් ආස් කරලා දන්නේ ආස් කරලා නැතුව ඇති මොකද අයින් කළත් අහපව් දානවා කිව්වට මිනිස්සුන්ට කිව්වට වැඩක් නෑ පරිසර විනාශ කරන කට්ටියක් ඒ විදිහටම ඉන්නවා මොනවා කරත් දාලාම තමයි එන්නේ සාමාන්‍ය ඇලක දොලක ගියත් එහෙම තමයි මහ පාරෙත් කොච්චරනම් එක එකව දානවද ඒ වගේ කට්ටිය තමයි කොතන ගියත් හදන්න බෑ ඒ වගේ විනාශ කරලා දැන්ටමත් ලංකාවේ රටට ප්‍රශ්න එන එකේ තවත් මේ ප්‍රශ්න දාගන්න ඕන නම් කේබල් කාර් හයි කරාට කමක් නැහැ හැමෝටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට ඔයාලා හිතලා බලලා ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ෂෙයා කරන්න ස්තුතියි